කොහොමද කට්ටිය අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඩීට්‍රේඩර් YouTube channel එකට. ඉතින් කලින් කිව්වා වගේ මම මේ YouTube channel එකේදී බයිනරි එහෙම නැත්නම් ඩ්‍රයිව් එක සම්බන්ධ වීඩියෝස් ඔයාලට ගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට මගේ channel එක හොඳයි කියලා හිතෙනවා නම් මතකව subscribe කරන්න. හරි වැඩි කතා ඕනේ අපි යන්න අපේ වීඩියෝ එකට. ඉතින් මම පුරුදු විදියට අපේ ස්මාර්ට් ට්‍රේඩ් එක ඕපන් කරගන්නවා. ස්මාර්ට් ට්‍රේඩ් එක. ඉතින් අද මම ඔයාලා thumbnail එකේ දැක්ක වගේ කරන්න බලාපොරොත්තු වෙන්නේ Evernote trading strategy එක. මම මුලින්ම ඔයාලට ගෙනාවෙත් Evernote එක. ඉතින් මේකත් Evernote digit trading strategy එක. ඉතින් ඒ හින්දා මම මෙතන trade type එකට දාගන්නවා Evernote කියලා. ඒ වගේම මම මේ trade මේක බලාපොරොත්තු වෙන trade කරන්න volatility 100 හරි 75 එකේ විතරයි. මංගේවත් මේකම ට්‍රේඩ් කරන බලාපොරොත්තු වෙන්නේ 100 එකේ හෝ 75 එකේදී විතරයි. කිව්වොත් එහෙම කරන්නේ ඇයි කියලා. මොකද මේකේ accuracy ගොඩක් කරාට මට හම්බුනේ 100 එකේ 75 එකේ විතරයි. මේ ට්‍රේඩ් පර්චේස් කරන්න. ඉතින් මම පුරුදු විදිහට අපේ LDS එක ඕපන් කරගන්නවා. ඉතින් මම කලින් වීඩියෝ එක ගෙනල්ලා තියෙනවා මේ LDS එකේ වැදගත්කම. ඔයාලට ඒක බලන්න පුළුවන් මම උඩ පින් කරලා තියන්නම් මැසේජ් වීඩියෝ එක. හරි. ඉතින් අපි අද ඔඩ් එකක් නම් පර්චේස් කරන්නේ. අපි බලන්න ඕනේ මෙතන වැඩිම percentage තියෙන candle දෙක තියෙන්න ඕනේ digit odd වල. බැලුවොත් already 100 එකේ වැඩිම percentage තියෙන candle එක තියෙනවා 17ක් අංක 1. ඒ වගේම මේ හරි තියෙනවා ටිකක් ට්‍රේඩ් එක ගැනීමේ පොඩි සංගීනවක් තියෙන මේ කැන්ඩල් පිහිටලා තියෙන විදිහ වෙනවා. අපි බලමු අනිත් මාකට් එක චේන්ජ් කරලා 75 දාලා බලමු. මොකද මේක අපි ට්‍රියල් කරනවා නම් මේක හරියටම බලගන්න. මොකද මේකෙන් නැති වෙන්නේ ඔයාගේ සල්ලි. ඔයාගේ මහන්සිය. ඒ හින්දා හරියට බලලා ගන්න එක නුඹට හොරේ. බලමු මේකේ පහ වැඩි එකට. ඔව් 75 එක ගොඩක් හොඳයි මේ වෙලේ අපිට මේ ස්ට්‍රැටජි කරන්න. මොකද මේකේ අංක 1 percentage එක 14යි, අංක 5 percentage එක 13ක් වගේම අංක 3 percentage එක 13ක් තියෙනවා. ඉතින් මම හිතනවා මේ වෙලේ මේ ට්‍රේඩ් ස්ට්‍රැටජි කරන්න හොඳ වෙලාවක් කියලා. හරි. මම මේ ස්ට්‍රැටජි එක හැමෝම කතා කරන්න ගියොත් මෙතනදී අපි LDP එකේ මෙතන last digit එක 0.123 ඇවිත් ආපහු 9 ඉලක්කම ආපුවා මෙන්න මේ වගේ අපි එන්ටර් වෙනවා digit odd එකට. ආයෙ මං කිව්වොත් LDP එකේ 0.123 ඇවිල්ලා ආයෙ 9 කින් ඉලක්කම ආපුවාම අපි එන්ටර් වෙනවා digit odd එකට. අපි මෙතන පර්චේස් කරන digit odd එක විතරයි. හරි අපි බලමු. මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. මාකට් එකත් හොඳයි. බලමු. ඕන හැබැයි 9 මෙතන රෙඩ් බෝම් එක ඇවිල්ලා තියෙනවා. ටිකක් ප්‍රශ්නයක් වෙනවා අපිට එන්ට්‍රි එකක් ගැනීමේදී. මොකද එහෙම වුණොත් එන්ට්‍රි එකක් එන්න චුට්ටක් කල් යයි වගේ හිතෙනවා. බලමු අපි 6 4 බලමු අපි. මොකද මේකේ රිටර්න් එක 95ක් කියන්නේ මේක රිස්ක් එකත් ඒ හා සමානවම තියෙනවා. එහෙනම් අපි ගොඩාක් ඉවසීමෙන් හරි මෙතනදී එන්ට්‍රි එකක් ආවම ට්‍රේඩ් එකක් ගන්න එක නුනට හොරුයි. බලමු අපි 0.123 ඇවිල්ලා 9 එන්න ඕන. බලමු. ආය බෑ. 4 9 මම ට්‍රේඩ් එක ගත්තා. ඔව් ඔයාලට පේනවා අපි ට්‍රේඩ් එක වින් කරා. ඔයාලට පේනවා ඇති මෙතන LDS නම් පොඩ්ඩක් හිතු පැත්තෙන අනිත් පැත්තට කියලා දෙනවා. කොහොමවත් අපි ඒකත් ට්‍රේඩ් එක වින් කරා. මෙතනදී මට අංක 4 ආවා. ඊට පස්සේ මම ට්‍රේඩ් එකට එන්න උනා. 4 ආවා. ඊට පස්සේ 9 ආවා. ඒත් එක්කම ඩිජිට් කොඩ් එක පර්චේස් කරා. ඒක මම වින් කරා. අපි තව ට්‍රේඩ් එකක් දාලා බලමු. මේ වෙලේ ඔයාලා රියල් ට්‍රේඩ් කරනවා හෝ මේක ප්‍රැක්ටිස් කරනවා නම් මේ විදිහට LDS එකේදී මේක කරන්න යන්න එපා. ඒක ඉම්පෝර්ට් කමේක වැදගත්කම මම ඔයාලට කලින් කියලා දීලා තියෙනවා. ඒකේ ලින්ක් ඒකේ වීඩියෝ එක මම උඩින් පින් කරලා දාන්නම්. හරි කමන්නේ. අපිට දෙන වෙලාවත් එක්ක අපි මේක කරලා බලමු.
බිඳුවාවා 3 ආවා 9 આવුත් ගන්න පුළුවන් බෑ 5 ගන්න බෑ බලමු 2 ගන්න බෑ මේක ඇවිල්ලා මගේ පෞද්ගලික තීරණයක් මේ වෝල්ටේජ් 75 එක 100 එක මට මේ ඩිජිට් ඔඩ් කියන ට්‍රේඩින් පර්චේස් කරද්දි මට මාර විදියට ඒකේ ඉනිගේට්ස් තියෙනවා. ඒකේ මම ඔයාලට ඒක ගන්න කියන්නේ. බලමු අපි 9 එන්න ඕන. බෑ 3 ආව 9වත් ගන්න පුළුවන්. බෑ 4 බෑ 4 හරි. බෑ 7 තුනාව අත ගන්න බැහැ එක 95ක 5 9 ගන්න බැහැ 95ක රිටර්න් ගෙවන ස්ට්‍රැටජි එකක් මෙතඩ් එකක් ඉතින් හයි රිස්ක් ඒ වගේම හයි ප්‍රොෆිට් 4 9 ආවා ගත්තනම් අපි ලොස් වෙන්න ඉඩ තිබ්බා මෙතන තියෙන LDS එකත් හැටියට මෙතන 4 වැඩිපුරම තිබ්බේ බලමු ආය 4 9 ආවා ඒක ගත්තත් අපි ලොස් වෙන්න ඉඩ තිබ්බා මොකද මේකේ high percentage එක වැඩි මේ වෙලේ මේක කරන්න හොඳ වෙලාවක් නෙමෙයි අපි නිකම්ම 100 එක දාලා බලමු ඒකත් මේ වෙලේ even පැත්තට තමයි මාකට් එක ගොඩක් වෙලාවට අදින්නේ ආවට කියන්න බැරුවගේ මෙතන අපි ඩියුරේෂන් එක 1 ටික් දාගන්න. ඒ වගේ මිස්ටේක් එක වගේ මැනේජ්මන්ට් එක හැදිලා දාගන්න පුළුවන්. මේ වෙලාව බලමු හොඳ වෙලාවක් නම් නෙමෙයි මේකට. අට ඕනේ ඔයාලට මේ ස්ට්‍රැටජි එක මොකද්ද මේකෙන් වෙන්නේ කොහොමද මේක පිළිලාවක වලට දාන්නයි. බලමු අපි. දෙක 3 9 આવුත් පුළුවන් 5 බෑ 7 9 බෑ 6 බෑ ඊවන් පැත්තට ටිකක් මාකට් එක අදිනවා වගේ එක 9 ගත්තම ඔයාලට පේනවා අපේ ට්‍රේඩ් එකත් වින් කරා. ඉතින් මම හිතනවා ඔයාලට අද මම වීඩියෝ එකේ කියලා දුන්න ස්ට්‍රැටජි එක තේරෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලා මේ ප්‍රැක්ටිස් කරලා බලන්න. මේක ඔයාලට හොඳයි නම් ඔයාලට මේක කරගෙන වගේ මේන් සීසන් එකට මේක පාවිච්චි කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේක කීවතරක්ම try කරලා උත්සාහ කරලා දැන් තමයි ට්‍රේඩ් කරගෙන මෙතඩ් එක. ඉතින් මම අද මෙතන වීඩියෝ එක නවත්තනවා. ඔයාලට මගේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් මතකද YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් පෙන්න මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා. අපි ඊළඟ සතියේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.